බ්ලැක් ඩාලියා ලෙස හැඳින්වූ එලිසබෙත් ෂෝඩ්ගේ ඝාතනය ඇමරිකාවේ අපරාධ ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට සහ නොවිසඳුණු අපිරහසක් ලෙස අදටත් පවතී. නිළියක් වීමේ සිහිනය පසුපස හඹා ඇවිත් ලොස් ඇන්ජලීස් වෙත පැමිණි 22 හැවිරිදි තරුණියක් වූ ඇයට එකල පුවත්පත් විසින් ඇගේ අඳුරු පෙනුම සහ කළු ඇඳුම් වලට තිබූ කැමැත්ත නිසා බ්ලැක් ඩාලියා යන අන්වර්ථ නාමයෙන් පටබැඳිනි. ඇය අවසන් වට ජීවත්ව සිටිනු දැක ඇත්තේ 1947 ජනවාරි 9 වන දින හෝ ඊට ආසන්න දිනකදීය. ඇය ආලය කළ රොබර්ට් රෙඩ් මෑන්ලි නම් විකුණුම්කරු ඇයව බිල්ට්මෝල් හෝටලය අසලින් ගෙනවිත් දැමූ බවට පැවසේ. ඉන් අනතුරුව හෝටලයේ දුරකථනයෙන් ඇය කතා කර ඇති බවටත් පසුව ආසන්නයේ පිහිටි බාර් එකකදී ඇයව දැක ඇති බවටත් වාර්තා වුවද ඝාතනයට පෙර ඇය ගත කළ අවසන් හෝරාව පිළිබඳ නිශ්චිත තොරතුරක් කිසිවිටකත් හෙළි නොවීය. ෂෝඩ්ගේ නිර්වත් සිරුර ඉනෙන් දෙකට කපා වෙන් කර තිබූ අතර ඇගේ මුහුණ දෙතොල්වල කොන්වල සිට කන් දක්වා කපා තිබීම ඉතා මිලේච්ඡ විය. ඝාතකයා විසින් සිරුරේ සියලුම ලේ ඉවත් කර පිරිසිදු කර තිබීමෙන් පෙනී ගියේ ඝාතනය සිදු කර ඇත්තේ වෙනත් ස්ථානයකදී බවත් ඝාතකයා සිරුර මිරීච්ච ලෙස නිරූපණය කර තිබූ බවත්ය. මෙම දරුණු අපරාධය නිසා ජාතික මට්ටමේ විශාල ආන්දෝලනයක් ඇති වූ අතර ලොස් ඇන්ජලීස් පොලිසිය විසින් දැවැන්ත විමර්ශනයක් ආරම්භ කරන ලදී. බ්ලැක් ඩාලියා නඩුවේ අපරාධ පරීක්ෂණය පොලිස් ඉතිහාසයේ වඩාත්ම අසාර්ථක වූ සහ විවේචනයට ලක් වූ පරීක්ෂණවලින් එකකි. පොලිසිය විසින් සැකකරුවන් 192කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කරනු ලැබුවද කිසිම තැනැත්තෙකුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණ සාක්ෂි හොයා ගැනීමට නොහැකි විය. බොහෝ බොරු පාපොච්චාරණ වාර්තා වීමද පරීක්ෂණ කටයුතු සංකීර්ණ කළේය. ඝාතනයෙන් පසු ඝාතකයායි කියන අය විසින් පුවත්පත් වෙත එලිසබෙත් ෂෝඩ්ගේ පුද්ගලික ලේඛනය යවා තිබීම නඩුවේ වැදගත් සාක්ෂියක් වුවත් ඝාතකයා හඳුනා ගැනීමට එය ප්‍රමාණවත් වූයේ නැත. සිරුර කපා වෙන් කර ඇති නිර්වද්‍යතාවය නිසා ඝාතකයා වෛද්‍ය ශ්‍රේෂ්ඨයේ දැනුමක් ඇති අයෙකු විය හැකි බවට විමර්ශකයන් සැක පළ කළ අතර මේ හේතුවෙන් හිටපු LAPD රහස් පරීක්ෂකයෙකු තම පියා වන වෛද්‍ය ජෝර්ජ් හොඩෙල් මේ අපරාධයට වගකිව යුතු බවට ප්‍රසිද්ධියේ චෝදනා කළේය. එසේ වුවද මෙම නඩුවට කිසිවෙකුට චෝදනා එල්ල නොවූ අතර බ්ලැක් ඩාලියා මිනීමැරුම අදටත් නොවිසඳුණු සීතල නඩුවක් ලෙස පවතින්නේ ඝාතකයා කවුරුන්ද යන්න පිළිබඳ බොහෝ මත සහ අනුමාන ඉතිරි කරමිනි.